ඔන්න යාළුවනේ අපි ආවේ ඉක්මනට වීඩියෝ එකකින් මේ ගුවන් යානයේ තියෙන කළු පෙට්ටිය නහොත් බ්ලැක් බොක්ස් එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරුම් කරලා දෙන්න. මේ කළු පෙට්ටිය කියලකොට ඇත්තටම මේක තියෙන තැඹිලි ඔරේන්ජ් හයිලයිට් කලර් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. මේකට පාවිච්චි කරන ඉංග්‍රීසි වලින් කට්ටිය පාවිච්චි කරන මේකට ෆ්ලයිට් රෙකෝඩර් කියන නම තමයි. එතකොට මේ ෆ්ලයිට් රෙකෝඩර් එක යාළුවනේ කොටස් දෙකකින් යුක්ත වෙනවා. එකක් ඇවිල්ලා ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් අනිත් එක ඇවිල්ලා කොක්පිට් වොයිස් රෙකෝඩර් කියන එක. එතකොට මේ ගුවන් යානයේ උස වේගය එන්ජින් තත්ත්වය වගේ දේවල් පැය 25ක් වෙනකන් රෙකෝඩ් කරලා තියාගන්න තමයි මේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක තියෙන්නේ. එතකොට මේ කොක්පිට් වොයිස් රෙකෝඩර් එකෙන් කරන්නේ පයිලට්ලා කතා කරන දේවල්. එතකොට වර්නින් සවුන්ඩ්ස්, එතකොට එලාම්ස්, ඒ වගේ දේවල් පැය 2ක් වෙනකන් රෙකෝඩ් කරලා තියාගන්න එක තමයි මේ කොක්පිට් වොයිස් රෙකෝඩර් එකෙන් කරන්නේ. එතකොට මේක ගින්න, ජලය, තද ප්‍රහාර වගේ දේවල් වලට සම්පූර්ණයෙන්ම ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා සෙල්සියස් අංශක 1100ක් වෙනකන් ඔරොත්තු දෙනවා. එතකොට මේක දවස් 30ක් වතුර යට පවතිනවා. එතකොට G-force 3400ක් වගේ දරුණු ප්‍රහාරයකට පවා මේක ඔරොත්තු දෙනවා. එතකොට මේ කළු පෙට්ටිය හොයාගන්නේ කොහොමද? කළු පෙට්ටිය කරන්නේ එයාලා මේ වුණාට පස්සේ ඒකෙන් බීප් සවුන්ඩ් එකක්, අල්ට්‍රාසොනික් සවුන්ඩ් එකක්, සිග්නල් එකක් යවනවා මේක. ඒක වතුර යටින් උනත් දවස් 90ක් වෙනකන් මේක එක දිගට වැඩ කරනවා. සමහර විට ඔය වගේ දැකලා තියෙන ෆ්ලයිට් රෙකෝඩර් දැකලා තියෙන කට්ටියම ඇති.